ආයිබෝවන් මම රුක්ෂන් අස්වස්ම සමාජ සුබසාධක මණ්ඩලයෙන් ලැබුණු විශේෂ සහ සුබ ආරංචියක් ඔබ වෙත ගෙනීමට තමයි මෙම වීඩියෝ සකස් කරලා තියෙන්නේ. බලමු මොකක්ද මේ විශේෂ පුවත කියලා. එම පුවත බලන්න කලින් අස්වස්ම පිළිබඳව අලුත්ම තොරතුරු දැනගැනීමට මාගේ YouTube channel එක subscribe කරලා bell button එක click කරලා all notification එක enable කරගන්න. එතකොට තමයි ඔයගොල්ලන්ට පුළුවන් අස්වස්ම පිළිබඳ අලුත්ම තොරතුරු ශනිකව දැනගන්න. යමු අපි මොකද්ද මේ සුබ පුවත කියලා. මුලින්ම මම කියන්නම් මාර්තු මාසේ ගෙවීම දැනට පළමු අදියර සහ දෙවෙනි අදියර ප්‍රතිලාභයන්ට පටන් අරන් තියෙනවා. ඒ නිසා බලමු කවද්ද ඒ ප්‍රතිලාභයන්ට මුදල් ලැබෙන්නේ කියලා. ඒ මුදල් පරීක්ෂා කිරීම සඳහා ඕගොල්ලෝ කරගන්න ඕනේ ඔබගේ දුරකථනය හෝ නැත්නම් පරිගණකයේ https://iwms.wbb.gov.lk/household/search කියලා ටයිප් කරලා ඔබගේ ගෙවීම පරීක්ෂා කරගන්න පුළුවන්. එතකොට බලමු අපි දෙවෙනි අදියර ප්‍රතිලාභින්ට කවද්ද මුදල් ලැබෙන්නේ කියලා. දෙවෙනි අදියර එහෙනම් 2026 සමීක්ෂණ ලක් වූ ප්‍රතිලාභින්ට කියන්නේ දෙවෙනි අදියර ප්‍රතිලාභින් කියලා. දෙවෙනි අදියර ප්‍රතිලාභින්ට 2026 3වෙනි මාසේ 12 වෙනිදා සිට ගෙවීම ආරම්භ කරලා තිනවා. එනම් ඔවුන්ගේ මුදල් 2026 3.12 සිට ඔවුන්ගේ අස්වස්ම ගිණුමට බැර වෙයි. එහෙනම් බලමු මොකද්ද වෙලා තියෙන්නේ පළමු අදියර ප්‍රතිලාභින්ට මොකද්ද වෙලා තියෙන්නේ පළමු අදියර ප්‍රතිලාභින්ට කියලා. පළමු අදියර ප්‍රතිලාභින්ට එහෙනම් 2023 සමීක්ෂණයට ලක් වූ ප්‍රතිලාභින්ට කියන්නේ පළමු අදියර කියලා. පළමු අදියර ප්‍රතිලාභින්ට එහෙනම් මේ මාසේ 2026 3වෙනි මාසේ 7 වෙනිදා සිට ගෙවීම ආරම්භ කළා තිනවා. එහෙනම් ඔවුන්ට මුදල් මේ දවස් දෙකේ තුනේ හරි ඔවුන්ගේ අස්වස්ම ගිණුමට මුදල් බැර වෙයි. මේ පිළිබඳ ඕගොල්ලෝගේ ගෙවීම පිළිබඳ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment section එකේ දක්වන්න. මා ශනිකව ඕගොල්ලන්ට පිළිතුරු ලබා දෙන්නම්. එහෙනම් මේ වීඩියෝ එක ඕගොල්ලෝ කැමති නම් like කරලා මේ වීඩියෝ එක හැමෝටම share කරන්න. ස්තුතියි.